SS ලෑන්සෝන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. හරි අද අපි කතා කරමු Saturday Night Main Event එකේ ඉතිරි තරග දෙක පිළිබඳව. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ජෝන් සීනා සහ ආර්තර් රූත් අතර තියෙන තරගයත්, ජේ යුසෝ සහ ලෝගන් පෝල් අතර තියෙන තරගයත් ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරමු Saturday Night Main Event එකේ තියෙන ඉතිරි මැච් දෙක පිළිබඳව. ඒ වගේම මම කලින් වීඩියෝ එකේදී මේ Saturday Night Main Event එක ගැන දීර්ඝ විස්තරයක් සඳහන් කරා. ඒ හින්දා මම මේ වීඩියෝ එකේදී වැඩි ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් අපි කෙලින්ම Saturday Night Main Event එකේ මැච් කාඩ් එකයි ඒ ප්‍රෙඩික්ෂන් ගැනයි කතා කරමු. එහෙනම් වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න. අපි වීඩියෝ එකට යමු. අපි මුලින්ම කතා කරමු ඩ්‍රිව් මැකින්ටයර් සහ ඩේමියන් ප්‍රීස් අතර තියෙන ස්ටීල් කේජ් තරගය ගැන. ඩ්‍රිව් මැකින්ටයර් සහ ඩේමියන් ප්‍රීස් අතර පිට පැවති ආරවුල් මේ තරගය ඇඩ්වෙන්න හේතුවක් වුණා. ඉතින් හැමදාම මේ දෙන්න අතර පැවති බැක්ස්ටේජ් ඇටැක් කිරීම, ඒ වගේම රින්ග් එක ඇතුළේදී තිබ්බ ආරවුල් වල අවසානයක් විදිහට අන්තිමට මේ තරගය Saturday Night Main Event එකේදී ස්ටීල් කේජ් තරගයක් බවට පත් වුණා. ඒ වගේම මේ දෙන්නගේ කලින් වෙසල්මේනියා ඉවෙන්ට් එකේදී ස්ට්‍රීට් ෆයිට් එකක් තිබ්බ අතර එය ඩ්‍රිව් මැකින්ටයර් විසින් ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ වගේම 2024 අවුරුද්දේ සිට ඩැමියන් ප්‍රීස් ඩ්‍රිව් මැකින්ටයර්ගේ තරඟවල ජයග්‍රහණ වලට බාධා කිරීමද මේ ආරවුල් උස්සන්න වීමට හේතුවක් වුණා. ඒ වගේම මෙම සතියේ පැවැත්වෙන Saturday Night Main Event ස්පෙෂල් ඉවෙන්ට් එකේ ඕපනින් මැච් එක මෙම ස්ටීල් කේජ් තරගය වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මේ Saturday Night Main Event එකේ තියෙන ප්‍රෙඩිට් කරන්න අමාරුම තරගයද මෙම තරගය වෙනවා. මේ ස්ටීල් කේජ් තරගයේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රෙඩික්ෂන් දෙකක් කියන්න පුළුවන්. පළවෙනි ප්‍රෙඩික්ෂන් එක තමයි මේ ෆවුඩ් එකේ අවසානය මේ ස්ටීල් කේජ් තරගය නම් එහෙනම් මේ තරගය ජයග්‍රහණය කරන්න බොහෝ ඉඩකඩ තිබෙන්නේ ඩැමියන් ප්‍රීස්. මොකද මේ ෆවුඩ් එකේ අවසාන මැච් එක ජයග්‍රහණය කරන්න බොහෝ ඉඩකඩ තිබෙන්නේ ඩැමියන් ප්‍රීස්. නමුත් මේ ෆවුඩ් එක මෙතනින් ඉවරුනේ නැතොත්, ඒ කියන්නේ ස්ටීල් කේජ් මැච් එකෙන් ඉවරුනේ නැතොත් ඉස්සරහටත් සමර්ස්ලෑම් දක්වා මෙම ආරවුල ගෙන ගියොත් මේ ප්‍රෙඩික්ෂන් එක වරදින්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේම දෙවෙනි ප්‍රෙඩික්ෂන් එක විදිහට ගත්තොත් මේ ආරවුල මෙම ස්ටීල් කේජ් තරගයෙන් ඉවරුනේ නැතොත් මේ තරගයේ ජයග්‍රහණය බොහෝ දුරට ඩ්‍රිව් මැකින්ටයර් හට ලැබෙන්නට ඉඩ තියෙනවා. මොකද ඉස්සරහට පැවතෙන Money in the Bank හෝ SummerSlam යන PLE වලදී මේ Saturday Night Main Event එකේ තියෙන ස්ටීල් කේජ් මැච් එකකින් මේ ෆවුඩ් එක ඉවරුනේ නැතොත් last man standing මැච් එකක් යෑමට ඉඩකඩ තිබෙනවා. එම නිසා ඉස්සරහට last man standing එකක් මොකක් හරි PLE එකකට ඇඩ් වුණොත් මේ තරගය ජයග්‍රහණය කරන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන්නේ ඩ්‍රිව් මැකින්ටයර්. නමුත් මේ ආරවුල මෙම ස්ටීල් කේජ් තරගයෙන් අවසන් වුණොත් එහි ජයග්‍රහණය ඩැමියන් ප්‍රීස්ට හිමි වෙයි. අපි ඊළඟට කතා කරමු Saturday Night Main Event එකේ තියෙන අන්තිම තරගය ගැන. ඒ Seth Rollins and Bron Breakker vs CM Punk and Sami Zayn අතර තියෙන ටැග් ටීම් තරගය. මේ තරගයත් ගොඩක් ඉන්ටරෙස්ටිං, ඒ වගේම ස්පෙෂල් තරගයක්. මේ තරගය ඇඩ්වීමට හේතු වුණු ෆවුඩ් එක මුලින්ම ආරම්භ වුණේ WrestleMania ඉවෙන්ට් එකේ පෝල් හීමන්, රෝමන් රේන්ස් සහ CM Punk යන දෙදෙනාට කරපු බිට්‍රේයල් එකෙන් පස්සේ.
ඒ වගේම මෙම වසරේ පැවති රෙසල්මේනියා එකෙන් පස්සේ පැවති රෝ එපිසෝඩ් එකේදී ඕඩියන්ස් එක පුදුමයට පත් කරමින් බ්‍රොන් බේකර් සෙත් රොලින්සන් පෝල් හීමන් එලායන්ස් එකට ජොයින් වුණා. ඊට පස්සේ රෝමන් රේන්ස් සහ CM පංක් සෙත් රොලින්ස්ට ඇටැක් කිරීමට රින්ග් එකට පැමිණෙනවා සමගම බ්‍රොන් බේකර් ඔවුන් දෙදෙනාට ස්පියර් පහරවල් ලබා දෙමින් ඔවුන්ට ඇටැක් කරා. ඒ වගේම ඊට පස්සේ පැවති රෝ එපිසෝඩ් එකේදී බ්‍රොන් බේකර් සහ සැමි සයින් අතර සිංගර්ස් තරගයක් පැවැත්වුණා. ඒ වගේ මේ තරගෙදී සැමි සයින් ගොඩක් දරුණු විදිහට බ්‍රොන් බේකර්ගේ පහර කෑම්වලට හසු වුණා. ඒ වගේම බ්‍රොන් බේකර් පිට එල්ල කර ස්පියර් පහරවල් නිසා මෙම තරගය කැන්සල් කිරීමටද සිදු වුණා. ඊට සති දෙකකට පස්සේ ජෙයි උසෝ සහ බ්‍රොන් බේකර් අතර 1-on-1 තරගයක් රෝ එපිසෝඩ් එකකට ඇඩ් වුණා. ඒ වගේ මේ තරගයත් සෙත් රොලින්ස්ගේ බලපෑම මැද කැන්සල් වුණා. ඊට පස්සේ සෙත් රොලින්ස් සහ බ්‍රොන් බේකර් ජෙයි උසෝට ඇටැක් කිරීමට රින්ග් එක තුළට පැමිණෙනවා සමග CM පංක් සහ සැමි සයින් පැමිණ ජෙයි උසෝව ඔවුන්ගේ පහරකෑම් වලින් බේරගත්තා. ඒ වගේම ඊටත් පස්සෙත් සෙත් රොලින්ස් බ්‍රොන් බේකර් CM පංක් සැමි සයින් අතර පැවති ආරවුල දිගටම රෝ එපිසෝඩ් එක ඉවර වුණත් ඒ දිගටම ඒ ආරවුල පැවතුණා. ඊට පස්සේ ලෝගන් පෝල් ජෙයි උසෝට ඇටැක් කිරීමත් සමග එම රෝ එපිසෝඩ් එක එතන ඉවර වුණා. ඉතින් මේ විදිහට තමයි මේ ෆවුඩ් එක පටන් ගත්තේ. ඒ වගේම මේ තරගය සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට ඇඩ් වීමට හේතුව වුණේ ඒ ආරවුල් තමයි. ඉතින් මේ ටැග් ටීම් තරගය මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකේ මේන් ඉවෙන්ට් එක වෙන්නද ඉඩකඩ තිබෙනවා. මේ තරගයේ ප්‍රෙඩික්ෂන් විදිහට බැලුවොත් මට නම් හිතෙන්නේ මේ තරගය සෙත් රොලින්ස් සහ බ්‍රොන් බේකර් ජයගනී කියලා. ඒ වගේම මට හිතෙන තවත් දෙයක් තමයි මේ සැමි සයින් CM පංක්ට ඇටැක් කරලා සෙත් රොලින්ස්ගේ ටීම් එකට ජොයින් වෙයි කියලා හිතෙනවා. ඒක මට විතරක් නෙමෙයි ගොඩක් ෆෑන්ස්ලට හිතුණු දෙයක්. ඒක වෙන්න ගොඩක් ඉඩකඩ තිබෙනවා. ඉතින් මටත් හිතෙන්නේ මේ තරගය මැදදී සැමි සයින් CM පංක්ට ටර්න් වෙලා සෙත් රොලින්ස්ගේ ඇලයන්ස් එකට ජොයින් වෙලා මේ තරගය සෙත් රොලින්ස්ට ජය ගැනීමට උදව් කරයි කියලා. ඒ වගේම මේ තරගය සෙත් රොලින්ස් සහ බ්‍රොන් බේකර් ජයගත්තට පස්සේ තරගය ඉවර වුණාට පස්සේ සැමි සයින් CM පංක්ට ඇටැක් කිරීමටද ඉඩ තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. ඊට පස්සේ සෙත් රොලින්ස් සැමි සයින් ඔහුගේ ටීම් එකට බාර ගනී. ඒ වගේම ගොඩක් අය විශ්වාස කරන දෙයක් තමයි මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට මේ තරගයට රෝමන් රේන්ස් රිටර්න් වෙයි කියලා. නමුත් ඒක ගොඩක් දුරට හිතන්න අමාරුයි. ඔහු රිටර්න් වෙනවා නම් රිටර්න් වෙන්නේ මනි ඉන් ද බැංක් PLE එකට තමයි. මම හිතන්නේ රෝමන් රේන්ස් මේ සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එකට රිටර්න් වෙන එකක් නෑ. ඒ වගේම මගේ ප්‍රෙඩික්ෂන් එක තමයි මේ තරගය ජයගන්නේ සෙත් රොලින්ස් සහ බ්‍රොන් බේකර්. ඒ වගේම සැමි සයින් CM පංක්ට ටර්න් වෙයි කියලා හිතනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරනවා. ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා මේ පාර තියෙන සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එක නරඹන්න කියලා. මේ ඉවෙන්ට් එක ගොඩක් ඉන්ටරෙස්ටිං ඒ වගේම ගොඩක් ස්පෙෂල් හොඳ ඉවෙන්ට් එකක් වෙයි. ගොඩක් ඒ වගේම ගොඩක් හොඳ තරඟ 4ක් ඇඩ් වෙලා තියෙනවා. මට හිතෙන විදිහට නම් කලින් පැවති සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් වල වඩා මේ පාර තියෙන සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් එක ගොඩක් උඩින් තියන්න පුළුවන්. ගොඩක් හොඳ ඉවෙන්ට් එකක් කලින් තිබ්බ ඉවෙන්ට් වලට වඩා. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, share කරන්න.